ආයිබෝවන් සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. මාත් එක්ක මෙච්චර කල් රැඳිලා හිටිය ඔයාලා සියලුම දෙනාට ගොඩාක්ම ස්තුතියි කියන්න ඕනි මුලින්ම. පුංචි තවානක් තියෙන මං එක පාට කඩා වැටුනාම ඉතින් හිමින් නැගිටින්න හිතුවා. වැටුනොත් තමා අපි නැගිටින්න ඕනේ. එතකොට හිටියට වඩා ගොඩක් හොඳට නැගිටින්න පුළුවන් කියලා මං අහලා තියෙනවා. ඒ හින්දා මං ඉතින් ආයෙත් පටන් ගත්තා මගේ පුංචි ව්‍යාපාරේ පොඩ හරි දියුණු කරගන්න. ඉතින් ඔයාලා හැමදෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම දාන පුංචි පැල පැකේජ් එකක් තමයි මේක. වටින වර්ගත් එක්ක. ඉතින් අපි බලලා ඉමු පැල ටික කොහොමද කියලා. පුංචිම පැල නෙමෙයි මේවා. ඕන කෙනෙකුට හදාගන්න පුළුවන් සයිස් එකේ අඟල් 3, 4, 5 ඒ සයිස් එකේ පැල වර්ගයක් තියෙන්නේ. මල් ආසන්න ලිලි පැලයකුත් තියෙනවා. ඉතින් බලමු අපි මොනවද කියලා. ඉස්සෙල්ලාම මේ බ්ලැක් කාඩිනල් පැලයක්. චූටි කාලේ ඉඳන්ම හදපු පැලයක්. අඟල් 4කට වඩා උසකින් යුක්ත පැලයක්. ඊළඟට තියෙන්නේ සිරානෝ පැලයක්. ඒකත් පුංචි කාලේ ඉඳන්ම හදපු පැලයක්. ඊට පස්සේ තියෙන්නේ මල් ආසන්නම ලිලි පැලයක්. ඊළඟට තියෙන්නේ ජගුවර් පැලයක්. ඊළඟට තියෙන්නේ බ්ලැක් ලව් පැලයක්. ඊළඟට තියෙන්නේ ලිවියම් පැලයක්. ඉතින් මේ එකක්වත් චූටි පැල නෙමෙයි කියලා කියන්න ඕනේ. ඉතින් මේ පැල 6ම වෙන්නේ රුපියල් 3000ක මුදලක් වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp අංකයට ඇමතුමක් දීලා මේ පැල පැකේජ් එක වෙන් කරගන්න පුළුවන්. ඉතින් ආයෙත් කියන්න ඕනේ වැටුනහම නැගිටින්න ඉගෙන ගන්න. ඒක තමා අපි ජීවත් වෙනකොට කරන්න ඕන එකම දේ. හැමතිස්සෙම වැටුණු දේ ගැන හිත ඉන්නේ නැතුව කොතනද මට වැරදුනේ, කොතනද මං හදාගන්න ඕනේ, ඒව ගැන හිතලා ඉවර වෙලා නැගිටින්න ඉගෙන ගන්න. ඉතින් මේ පැල පැකේජ් එක ඕන කෙනෙක් ඉන්නවා නම් මට ඇමතුමක් දීලා වෙන් කරගන්න. සුබ දවසක් ඔයාලට. ගිහින් එන්නම්.